තීරි වලට පැහැදිලි කරන්න උසස් පෙළ තවත් ගැටලුවක් තෝරගත්තා. ඉතින් මේ ගැටලුවේ අහන්නේ ඉතින් මේකේ x ගේ අගයන් තමයි. හැබැයි ඡොන්දාපන් ඒ කියන්නේ පිළිතුරු තුනක් අහනවා. x ට ගන්න පුළුවන් පිළිතුරු තුනක්. දැන් x වර්ගයෙන් ඉඳලා පිළිතුරු දෙකයි එන්නේ. අපි තුන්වෙනි පිළිතුරත් හොයමු. දැන් අපිට මෙතන එක එන හින්දා එහෙනම් x ගේ අපි බිඳුව කියලා ගන්න පුළුවන්. එහෙනම් සම්පූර්ණ සමීකරණය සමාන වෙන්න යනවා 7ix ඍණ 18 සමාන වෙන්න යනවා බිඳුවට. එහෙනම් x ට එනවා අගයන් ඍණ 9යි ධන 2යි. ඉතින් x ට එනවා 9 සහ ඍණ 2 කියන පිළිතුරු දෙක. දැන් ඊට අමතරව අපි දන්නවා එක වෙන ඊළඟ පිළිතුර තමයි එකේ ඕනෑම බලයක් එකයි කියලා. එහෙනම් x ට ගන්න පුළුවන් ඊළඟ පිළිතුර තමයි 1. එහෙනම් පිළිතුරු 1 9 ඍණ 2 කියලා එනවා.